පැසිෆික් සාගරය මැද තියෙන මෙන්න මේ දැවැන්ත කොන්ක්‍රීට් ව්‍යුහයට මේ ගැන දන්න මිනිස්සු කියන්නේ නම් නියුක්ලියර් කොෆින්. එහෙම නැත්නම් න්‍යෂ්ටික මිනි පෙට්ටිය කියලා. අද අපි කතා කරමු ඇමරිකාව මේක ඇතුලේ හංගලා තියෙන අති බිහිසුණු වගේම භයානකම දේවල් මොනවද කියලා සහ ඇයි මේකට මිනිස්සු නියුක්ලියර් කොෆින් කියලා කියන්නේ කියලා. 1946ත් 1958ත් අතර කාලයේදී ඇමරිකා හමුදාව මෙන්න මේ මාෂල් දූපත් ආශ්‍රිතව න්‍යෂ්ටික පරීක්ෂණ 67ක් සිද්ධ කළා. ඒ පිපිරීම් කොච්චර දරුණුද කියලා කියනවා නම් මුළු දූපත පෙට්ටියම සිටියමෙන් අතුරුදහන් වෙලා මාරාන්තික විකිරණශීලී අලු විතරක් ඉතුරු වුණා. ඉතින් මෙන්න මේ විෂ අපද්‍රව්‍ය අයින් කරන ඇමරිකාව හරි අපූර්ව වැඩක් කළා. ඔවුන් මේ අධික විෂ සහිත ප්ලූටෝනියම් 5 සහ සුන්බුන් කියුබික් යාර ලක්ෂයකට වඩා එකතු කරලා බෝම්බ පිපිරීමෙන් පස්සේ හැදුණු මේ අති විශාල වල ඇතුළට දැම්මා. දාලා මේ කොටින් මීටර් භාගයක් විතර ඝනකම් කොන්ක්‍රීට් තට්ටුවකින් සම්පූර්ණයෙන්ම වහලා සීල් කරලා දැම්මා. ඇමරිකාව ඒ කාලේ නම් කිව්වේ මේක తాවකාලිකව කරන දෙයක් විතරයි. පසු කාලිනව මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා. එයාලා ඒ වෙලාවේ එහෙම කිව්වට අද වෙනකම් මේ ගැන කිසිම පියවරක් අරගෙන නැහැ වගේම අද වෙද්දි මෙන්න මේ සුළු වැරද්ද මුළු ලෝකෙටම බලපාන බරපතල අනතුරක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් මේ වල වහලා උඩින් කොන්ක්‍රීට් කළාට වලේ පතුලට ඒ කියන්නේ බොටම් එකට කිසිම කොන්ක්‍රීට් එකක් දාලා නැහැ. ඔවුන් හිතුවේ පස් වලට මේක දරා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අද වෙනකොට ගෝලීය උණුසුම ඉහළ යාම සහ දරුණු සුළුසිරන් නිසා මෙන්න මේ කොන්ක්‍රීට් තට්ටුව තැනින් තැන පුපුරන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ක්‍රැක් වෙන්න පටන් අරගෙන ඉවරයි. ඒ වගේම තවත් වාර්තා තියෙනවා මුහුදු වතුර මේක ඇතුළට කෙලින්ම ඇවිල්ලා මෙන්න මේ මාරාන්තික විකිරණ කෙලින්ම පැසිෆික් සාගරයට කාන්දු වෙන්න පටන් අරගෙනත් තියෙනවා කියලා. ඉතින් මේක ඕනෙම මොහොතක පුපුරන්න පුළුවන් න්‍යෂ්ටික කාල බෝම්බයක් වගේ දෙයක්. එක මේක දරුණු කුණාටුවක් ආවොත් මේ මිනි පෙට්ටිය සම්පූර්ණයෙන්ම කුඩු වෙලා මුළු සාගරයම සදාකාලිකව විෂ වෙන්නත් පුළුවන්. ඉතින් තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකේ මුහුණ දෙන මෙන්න මේ වගේ බිහිසුණු අනතුරු ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.